දැන් මේ ප්‍රශ්න අහහා මේක විසඳන්න ඕනේ. මේ හැමෝගෙම තියෙන ප්‍රශ්න දැන් අහන්න ඕනේනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරනවා මුලින්ම මේ ආශ්චර්යමත් විදිහට රහත් වෙච්ච භික්ෂූන් වහන්සේලා 500න් කවුරු හරි ඉන්නවද මේ දෙවියන්ගේ තියෙන ගැටලු විසඳන්න මගෙන් ප්‍රශ්න අහන්න. දැන් එතකොට ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. ඉන්නවද කවුරුවත්? කියලා මේ 500 දිහාම අරමුණු කරලා බැලුවා. කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. කිසි කෙනෙක් නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මේ දෙවියන්ට තියෙන ප්‍රශ්න මමම උත්තර හොයා මමම ප්‍රශ්න නගනගා දේශනා කරාම ඒක ටිකක් මේගොල්ලන්ට නිකන් මදි වගේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මදි නෙමෙයි. අර විදිහට ඒගොල්ලන්ගේ ප්‍රශ්න තව කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසඳනවා. එතකොට හොඳට දැනෙනවා. ඒකටයි මේ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් හොයන්නේ. බලහම මේ 500 අතරේ නම් එහෙම කෙනෙක් නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ බලනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා. අර 500ට වඩා හුඟ ඉහළින් ඉන්නේ. උන්වහන්සේලා අතර කවුරු හරි ඉන්නවද? උන්වහන්සේලා අතරත් නැහැ ප්‍රශ්නයක් අහන්න කෙනෙක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ බලනවා අග්‍ර ශ්‍රාවකයන් දෙන වහන්සේ ගැන. සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ දෙවෙනි බුදු පියාණන් වහන්සේ. ඥාන ශක්තිය එහෙම අපිට හිතා ගන්නවත් බෑනේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද දේශනා කළේ සරියුත් මහ රහතන් වහන්සේගේ ඥානය. මහා කල්පයක් පුරාවට වහින වැස්සක තියෙන වැහි බින්දු ගාන කීයද සාරිපුත්ත කියලා ඇහුවොත් ස්වාමීනි වැහි බින්දු මෙච්චරක් වැටුණ කියලා කියනවා. ඒක උපමාවක් නෙමෙයි කියලාම දේශනා කරනවා. වැහි බින්දු ගාන කියනවා කියලා. මේ මහා ප්‍රඥාවන්තයා දිහත් බලනවා සාරිපුත්තවත් මගෙන් ප්‍රශ්න අහයිද? උන්වහන්සේ අහන්නේ නැහැ. එතකොට මේ සම්මා සම්බුද්ධ අති උත්තමයන් වහන්සේ ලෝක ධාතුවේ කොතනද වැඩ ඉන්නේ? ඊළඟට බලනවා පසේ බුදු පියාණන් වහන්සේ නමක් ඉන්නවද? මේක අහන්න. පසේ බුදු කෙනෙකුටවත් ඒක හරියටම අහන්න බෑ. බැරි නෙමේ හරියටම බෑ. ඉතින් එහෙන් මෙහෙන් ඇහුවොත් ඒක එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේ බලනවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වලනේ. සක්වලවල් කෝටි ලක්ෂයයි බුද්ධ රාජ්‍යය. ඒ කියන්නේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. අම්මගේ කුසෙන් බිහි වෙනකොට තමයි 10000ක් සක්වලවල් ගෝචරය ග්‍රහණය කරන්නේ. සම්මා සම්බුද්ධත්වයේ ලැබුණත් එකම කෝටි ලක්ෂයක් සක්වලවල් ග්‍රහණය කරනවා. ඒ ආඥා ශේෂ්ත්‍රයේ සර්වඥතා ඥානය කියන එකේ සීමාවක් නිම්වලල්ලා නෑ. ඒ නිසා මෙන්න මේ ඥානය මෙහෙවල බලනවා මේ වෙලාව වෙනකොට ලෝක ධාතුවේ මේ සක්වලවල් කෝටි ලක්ෂෙන් පිටපැත්තේ ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. එහෙම පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන් ආඥා ශේෂ්ත්‍රයෙන් එළියේ. ඒ කියන්නේ ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන සීමාවෙන් එහා පැත්තේ තව බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සර්වඥතා ඥානය මෙහෙවල බලනවා ඉන්නවද එහෙම කෙනෙක්? මේ වෙනකොට ලෝක විශ්වයේ සීමා පවුරු කොහෙවත් නැති මේ ඥාන ශක්තියෙන් බලන බුදු කෙනෙක් නම් කොහෙවත්ම නැහැ කියලා දේශනා කරනවා මහා සමය දේශනා කරන වෙලාවේ. ඒක ඒ තරම් ආශ්චර්යමත් මොහොතක්. විශ්ව ධාතුවේ සීමා පවුරු නැතුව බුදුරු නැහැ. ඒ නිසා කල්පනා කරනවා එහෙමනම් තනියමම ප්‍රශ්න විසඳලා බෑ. මම බුදු කෙනෙක් නිර්මාණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා බුදු කෙනෙක් නිර්මාණය කරන්න. ඒ අදිෂ්ඨාන ඥාන ශක්තියෙන් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මවනවා කරන්නේ. මවලා අදිෂ්ඨාන කරනවා ඈතින් පෙරදිග යුගන්ධර පර්වතයේ මුදුනේ චන්ද්‍ර මණ්ඩලයේ බිඳගෙන එනවා වගේ අදිෂ්ඨාන කරනවා දැන් වඩින්න ඕනේ කියලා. මේක මේ සූත්‍රයේ අති ආශ්චර්යමත් අවස්ථාවක්. යුගන්ධර පර්වතයේ මුදුනින් අපිට පේන්නේ නැහැ යුගන්ධර පර්වතේ. අවිඥාලාභීන්ට විතරයි පේන්නේ පර්වතයේ මුදුනේ චන්ද්‍ර මණ්ඩලයේ බිඳගෙන වඩිනවා වගේ තමයි අදිෂ්ඨාන කළා කියලා සඳහන් කරන්නේ. අභිඥා පාදක ධානයකට සමවැදිලා රූපාවචර සිතකින් තමයි මේ මැවීම කරන්නේ. මේ සමවදින ධානයට කියනවා අභිඥා පාදක ධානයක්. මේ ධානයට සමවැදිලා රූපාවචර සිතකින් තමයි මේ නිර්මාණය කරන්නේ. දැන් රූපයක්නේ නිර්මාණය කරන්නේ. ඒ නිසා රූපාවචර සිතකින් අභිඥා පාදක ධානයකින් රූපාවචර සිතකින් මේ නිර්මාණය කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ. ඈතින් වඩිනවා දැන් චන්ද්‍ර මණ්ඩලයේ දිහා.
දෙවිවරු මේක දැකලා මොනවද හිතන්නේ? අන්න තවත් සඳක් මතු වුණා කියලා දෙවිවරු කල්පනා කරනවා. දැන් හඳවල් දෙකක් පායලා. දෙවියෙකුටවත් හිතාගන්න බැරි තැනක මේක තියෙන්නේ. දෙවිවරු හිතන්නේ ආන් තවක් හඳක් පෑවුවා එකපාරම කියලා. තව ටිකක් ලං වෙනකොට එළිය වැඩි. ඒ නිසා දෙවිවරු කියන හඳක් නෙමෙයි ඉරක්. චන්ද්‍රයෙක් නෙමෙයි සූර්යෙක් පායලා තියෙන්නේ. තව ටිකක් ලං වෙනකොට ඊටත් වඩා එළියයි. ඒ වෙලාවේ දෙවිවරු කියන නෑ සූර්යෙක් නෙමෙයි දේව විමානයක්. දෙවියෙකුත් නෙමෙයි දේව විමානයක්. තවත් ටිකක් ලං වෙනකොට මේගොල්ලෝ කල්පනා කරනවා නෑ දිව්‍ය පුත්‍රයෙක්. දේව විමානයක් නෙමෙයි දිව්‍ය පුත්‍රයෙක්. තව ටිකක් කල්පනා කරලා කියනවා නෑ දිව්‍ය පුත්‍රයෙක් නෙමෙයි මහා බ්‍රහ්මෙක්. දැන් ලං වෙන එළිය වැඩි මහා බ්‍රහ්මෙක් වඩින්නේ කියලා කල්පනා කරනවා. හැබැයි ඉතින් මෙහෙම කල්පනා කරන්නේ පුතඥ දෙවිවරු සියලු දෙනා කල්පනා කර ඉඳලා දැන් ඊළඟට කල්පනා කරනවා නෑ තවත් බුදු කෙනෙක් දැන් ළඟට ඇවිල්ලා තවත් බුදු කෙනෙක් වඩිනවා කොහෙදෝ ඉඳලා වඩිනවා වෙනත් සක්වලක ඉඳලා හරි බුදු කෙනෙක් වඩිනවා. ඉතින් එහෙම වුණා නම් එක බුදු කෙනෙකුගේ ගුණ දරන්න බැරි සක්වල කොහොම දරයිද කියලා අපිට හිතන්න බෑ. නමුත් පුතඥ දෙවිවරු කල්පනා කරනවා තව බුදු කෙනෙක් වඩිනවා. හැබැයි ඒ වුණාට සම්‍යක් දෘෂ්ටික ආර්ය දෙවිවරු කල්පනා කරනවා නෑ. එක සක්වලක දෙවිවරු නැත්නම් මේ එක ආඥා ශාස්ත්‍රයක් ඇතුලේ බුදුවරු දෙන්නේ කොහොමවත් වැඩ ඉන්න බෑ. මේක භාග්‍යතුන් වහන්සේ රූපාවචර සිතකින් කරපු නිර්මාණයක්. නමුත් බුදු පියාණන් වහන්සේගේ කිසිම වෙනසක් නෑ බුදු පියාණන් වහන්සේමයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා කිසිම දෙවියෙකුගේ රැස් අර අපි මුලින් කතා කළා මහා බ්‍රහ්මයන්ගේ රශ්මි මාලාව කිසිම දෙවියෙකුගේ රැස් භාග්‍යතුන් වහන්සේගේ අඟ ගාවටවත් කිට්ටු වෙන්නේ නැහැ. බුද්ධ ශරීරයට කිට්ටු වෙන්නේ කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට බුද්ධ වීතියට නම් බැහැගන්න ශක්තිවන්තයෝ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා ආසනයක් පනවලා තියෙනවා. දෙන්නම බුදුවරු කියන්නේ දෙන්නම සමානයි. ඒ නිසා වදින සිරිතක් නැහැ. ඇවිල්ලා පනවලා තිබ්බ ආසනෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ බුදු පියාණන් වහන්සේගේ රශ්මි මාලාව නිර්මාණය වෙච්ච බුදු පියාණන් වහන්සේගේ ඇඟේ වදිනවා. උන්වහන්සේගේ රශ්මි දාලාව බුදු පියාණන් වහන්සේගේ ඇඟේ වදිනවා. බුදුවරු දෙන්නෙක් සමානයි. වෙනනම් මේ රශ්මිය ඇඟේ වද්දන්න අය නැහැ. සඳහන් කරනවා මේ අති උත්තමයන් වහන්සේලාගෙන් විහිදෙන රශ්මිය අහස සිසාරා මුළු ආකාශයේම සිසාරා යන බුද්ධාලෝකය අකනිට්ටක් බ්‍රහ්ම ලෝකයේ දක්වා ගිහිල්ලා නැවත බඹලෝ වැදිලා ආපහු එනවා වගේ ඒ රශ්මිය හරියට අර ඔළුවට උඩ ඉඳලා විදුලි පන්දමක් ගහුවා වගේ නැවත සියලුම දෙවිවරුන්ගේ හිස් මත රශ්මි ධාරාව වැතිලා පැතිරලා යනවා කියලා. ඉහළට ගිහිල්ලා අකනිෂ්ඨ බ්‍රහ්ම ලෝකෙ දක්වා ගිහිල්ලා නැවත ආපහු වැටිලා හිස මත පැතිරෙනවා වගේ දැන් බුද්ධ රශ්මි ජාලාවෙන් මුළු මේ විශ්ව ධාතුවම වැහිලා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලවල්ම මේ දසදහසක් සක්වලවල්ම මේ රශ්මි ධාරාවෙන් ඒකාලෝකයි සඳහන් කරනවා ස්වර්ණ ගරයක් වගේ මේ වෙනකොට විශ්වය කියලා. පතරම් ගෘහයක්, චෛත්‍ය මන්දිරයක් වගේ මේ වෙනකොට පන්වන් පාටින් දිලිසෙනවා විශ්ව ධාතුව.